සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදත් මම ප්ලාන්ට් සේල් එක අරන් ආවා. මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එක. ඉතින් අදත් මල් පැල ටිකක් තියෙයි. හැමදාම වගේ අදත් ස්තුති කරන්න ඕනි මගෙන් පැල ගන්න මිස්ලට. ඒ වගේම කමෙන්ට්ස් දාන, ලයික්ස් දාන, මට සුබ පතන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. ඉතින් අදත් මගේ සේල් එක බලලා ඔයාලට අවශ්‍ය පැල තියෙනම් මට WhatsApp message එකක් දෙන්න. බොහොම ස්තුතියි. අද අංක 1ට තියෙන පැලේ අංක 1 මෙන්න මේ කැලිතියා එක කොළ 5ක් එක්ක ලොකු පැලයක්. මෙන්න මේ පැලය ලස්සන පත්‍ර තියෙන විසිතුරු පැලයක්. මෙන්න මේ පැලේ ඔයාට මට රුපියල් 300කට දෙන්න පුළුවන්. අංක 1 රුපියල් 300යි. ඔන්න ඊළඟට අංක 2කින් මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේක එපීෂියා වර්ගයක්. මේක ලස්සනට මේ පඳුරට හැදලා තියෙන මේ පෝච්චියම ගොඩක් එල්ලෙන ඒවා තියෙනවා වටේම. මේ පෝච්චියම මට ඔයාට 350කට දෙන්න පුළුවන්. ලොකු පෝච්චියක්. මේ පැල ටික ඔක්කොම මට ඔයාට එවන්න පුළුවන්. ඔන්න අංක 3ට මෙන්න මේ පත්‍ර තියෙන මේ පැලය අංක 3 හරිම ලස්සනයි. මේ පැල හැම ගිය සේල් එකකත් මම දැම්මා. මේ පැල දී ගන්නවත් මට බැරි තරම් සේල් වෙන පැලයක්. අංක 3 රුපියල් 300යි. මේක ලොකු පැලයක්. අංක 3 300යි. ඔන්න ඊළඟට අංක 4න් මෙන්න මේ පිලෝ එක කොළ 3ක් එක්ක මෙන්න මේ පැලේ මට ඔයාට රුපියල් 450කට දෙන්න පුළුවන්. අංක 4 450යි. ලස්සන පිලෝ එකක්. ගොඩක් අය මේක ගන්නවා. 450යි. ඔන්න ඊළඟට අංක 5 ඒකත් ලස්සන කැලිතියා එකක්. මේ අනිත් කැලිතියා එක මගේ ඉස්සෙල්ලා අංක 1කින් තිබ්බේ මේ කැලිතියා එක. මේක වෙනස් කැලිතියා එකක්. මේ පැලය 350යි. අංක 5 350යි. ඔන්න ඊළඟට අංක 6න් මේ කැලිතියා එකක්. මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේ පැලය අංක 6 150යි. ඔන්න අංක 7ට තියෙන්නේ විසිතුරු වර්ණයකින් පිරුණු මෙන්න මේ ඇග්ලොනිමා එක. අංක 7 මේ පැලෙත් 150යි. අංක 7 150යි. ඔන්න අංක 8න් මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මෙන්න මේ විසිතුරු පැලය. හැබැයි ගොඩක් හෙවන ඕනි. 100%ක්ම හෙවන ඕනි පැලයක්. ගිය සැරේ සේල් එකේ මගේ මේ ලොකු පැලයක් තිබිලා සේල් වුණා. මේ පැල මට තව තියෙනවා දෙන්න. මේ පැලේ රුපියල් 100යි. අංක 8 100යි. ලස්සන පැලයක්. ඔන්න අංක 9න් තියෙන්නේ මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන මෙන්න මේ පැලය. අංක 9 මෙන්න මේ පැලය ඔයාට මට රුපියල් 300කට දෙන්න පුළුවන්. අංක 9 300යි. අංක 10ට ඔන්න තියෙනවා ලස්සන චූටි ගෙඩියක් එන අන්නාසි පැලයක්. ඔයාලා දැකලත් ඇති, දැකලා නැති අයත් ඇති. පොඩි අන්නාසි ගෙඩියක් එනවා මේ පැලේ. මම ඔයාලා මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම්. ඒකේ පොඩි ගෙඩියක් තියෙනවා. මේ තියෙන්නේ අර අන්නාසි ගෙඩිය. මේ අන්නාසි ගෙඩිය සාමාන්‍ය අන්නාසි ගෙඩියක් විදිහටම ලොකු වෙනවා. හැබැයි චූටි. ඔයාලා දැකලා ඇති. මෙන්න මේ පැලේ ඔයාට මට 200කට දෙන්න පුළුවන්. අංක 10 200යි. ඔන්න ඊළඟට අංක 11
මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා පැලය මම ඔයාලට 300කට දෙනවා. මෙන්න මේ පැලේ කොළ පහක් එක්ක ලොකු පැලයක්. අංක 11 රුපියල් 300යි. ඔන්න ඊළඟටත් තියෙන්නේ ඇග්ලොනිමා එකක්. ඒ පැලේ අංක 12. මේ පැලය 250කට දෙනවා. අංක 12 250යි. ඔන්න ඊළඟට තියෙන්නේ ඇග්ලොනිමායි විශේෂයක්. මෙන්න මේ පත්‍ර තියෙන මේ පැලය අංක 13 රුපියල් 200යි. ඔන්න ඉතින් අංක 14 නුත් තියෙන්නේ ඇග්ලොනිමා එකක්මයි. ටිකක් ලොකු පැලයක්. ලස්සන පත්‍ර තියෙන විසිතුරු පැලයක්. මේ පැලය අංක 14 රුපියල් 250යි. අංක 14 අංක 15න් මෙන්න මේ ලස්සන මල මේ සුපුරුදු ලෙස මගේ හැම සේල් එකම තිබුණා. අංක 15 මෙන්න මේ පැලය රුපියල් 200යි. අංක 15 අංක 16ට තියෙන්නේ මෙන්න මේ ලස්සන කැලතියා එක. මේකෙන් පැල 1යි 2යි 3ක් තියෙනවා. තාම පොඩියට හැදිලා තියෙන උසට නෑ. මෙන්න මේ පැල තුනම ඔයාට මට රුපියල් 250කට දෙන්න පුළුවන්. මෙන්න මේ ලස්සන කැලතියා එක 250යි. අංක 16. ඔන්න අංක 17න් මෙන්න ලස්සන තවත් විසිතුරු පැලයක්. මේ පැල එක සේල් එක මම දැම්මා. මගේ පැල තිබ්බ ඔක්කොම සේල් වුණා. මෙන්න මේ ලොකු පඳුරක් රුපියල් 350කට ඔයාට මට දෙන්න පුළුවන්. අංක 17 350යි. මෙන්න මේ ලොකු පඳුර. ඔන්න අංක 18න් මෙන්න මේ කැලතියා එක තියෙනවා. මෙන්න මේ කැලතියා පඳුර ඔයාට මට අංක 18 150කට දෙන්න පුළුවන්. ඔන්න ඊළඟට අංක 19 මෙන්න මේ ලස්සන සිංගෝනියම් එක. මෙන්න මේ පැල දෙකක් තියෙනවා. සිංගෝනියම් පැල දෙකක්. මේ එක පැලයක් ඔයාට මට රුපියල් 200කට දෙන්න පුළුවන්. පැල දෙකක් තියෙනවා. එක පැලයක් රුපියල් 200යි. අංක 19 ලස්සනට හැදිලා තියෙන්නේ. ඔයාට හැංගින් පොට් එකකට දාගන්නත් පුළුවන්. හරිම ලස්සනයි. අංක 19. ඔන්න ඊළඟට තියෙන්නේ මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන මෙන්න මේ පඳුර. මේකේ පැල තුනක් තියෙනවා. මේ පඳුරම මට ඔයාට රුපියල් 150කට දෙන්න පුළුවන්. අංක 20 150යි. ඔන්න ඉන්නවා අදත් මගේ රිදී කුමාරී අංක 21න් මෙන්න මේ උසට වැඩුණු මගේ රිදී කුමාරි පැලේ රුපියල් 150යි. අංක 21 150යි. ඊළඟට අංක 22 මේ අඩි 1.5ක් විතර ලොකුවට හැදුණු මේ ලස්සන පත්‍ර තියෙන මෙන්න මේ පැලය. මේකේ සුදු පාට මලකුත් පිපෙනවා. මේ දවස්වල නම් මේ මල් නැහැ. මෙන්න මේ පැලය ඔයාට මට රුපියල් 400කට දෙන්න පුළුවන්. ලස්සන පත්‍රයක් තියෙන්නේ. හොඳට හැදුණු පැලයක්. රුපියල් 400කට ඔයාට මට දෙන්න පුළුවන්. අංක 22. අංක 22. අංක 23න් මෙන්න මේ පත්‍ර තියෙන මේ පැලේ අංක 23න් මෙන්න මේ පත්‍ර තියෙන මේ පැලේ ලස්සනට වැඩුණු නිරෝගී පැලයක්. මෙන්න මේ පැලය අංක 23 රුපියල් 150යි. අංක 24ට මෙන්න මේ ඝනකම තියෙන පත්‍ර තියෙන මෙන්න මේ පැලය ඉන්ඩෝ තියන්නත් පුළුවන්. ලස්සන පත්‍ර තියෙන පැලයක්. මේ පැල ඉස්සල සේල් වලත් මම දැම්මා. ඒවත් සේල් වුණා. අංක 24 මේ පැලය රුපියල් 300යි. ලොකු පැලයක්. අඩියක්
එකහමාරක් විතර උස පැලයක් රුපියල් 300යි. අංක 25 ලස්සන ක්‍රෝටන් එකක්. මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන එක එක හැඩයට තියෙන දිගට එක පත්‍රයක් තියෙනවා එකක් පොඩියට. මෙන්න මේ පත්‍ර තියෙන මේ ක්‍රෝටන් පැලය අංක 25 ඔයාට මට රුපියල් 100කින් දෙන්න පුළුවන්. ඔන්න ඊළඟට මෙන්න මේ පෝතෝස් එක හොඳට නිරෝගීව හැදුණු පැලයක් තියෙන්නේ. දලුත් දාගෙන ඉන්නේ. මෙන්න මේ පැලේ ඔයාට මට අංක 26 250කට දෙන්න පුළුවන්. අංක 26 250යි. ඔන්න අංක 27න් මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍රයක් වෙන මෙන්න මේ පැලේ අංක 27 250යි. ලස්සනයි. මේ ගහ ගොඩක් උසට වැඩෙන වර්ගයක්. අංක 27 250යි. ඔන්න අංක 28න් මගේ ඉබි කුමාරියෙක් ඉන්නවා. එයාව දෙනවා රුපියල් 200කට. ලොකු කොලයක් තියෙන්නේ. දැල්ලකුත් එන ගමන් තියෙන්නේ අංක 28 200යි. ඔන්න අංක 29න් මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන පැලය රුපියල් 150කට දෙනවා. අංක 29 150යි. ඔන්න ඊළඟට අංක 30ට තියෙන්නේ මෙන්න මේ කැලිතියා එක ලස්සන පත්‍ර තියෙන ලොකු පඳුරක්. පැල 3-4ක පඳුරක් තියෙන්නේ. මෙන්න මේ පඳුරම ඔයාට මට අංක 30 රුපියල් 400කට දෙන්න පුළුවන්. අංක 30 400යි.